ඔන්න යාළුවනේ අද මං හදන්න යන්නේ රසම රස චිකන් කරි එකක් ස්පෙෂල් පාන් කන්නමයි. ඔන්න ඒකට ඕන දේවල් තමයි අපිට ඕනේ කුකුල් මස්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න කුකුල් මස්, ලූණු, ගොරකා, එනසාල්, කරාබු නැටි, අවු මිරිස්, සුදු ලූණු, ඉඟුරු, කරපිංචා. ඊට අමතරව ලූණු කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, සූදුරු කොත්තමල්ලි, උළුහාල්, අබ, කුරුඳු කොඩු, ඒ වගේම බැදපු මිරිස් කුඩු සහ ගම්මිරිස්. තව අපිට ඕන වෙනවා පොල් කිරි. ඊට අමතරව පොල් තෙල් ඕන වෙනවා. එහෙනම් අපි දැන් බලමුද හදන විදිය. තෙල් තාච්චියක් ලිපේ තියලා අබ, උළුහාල්, සුදු ලූණු, ලොකු ලූණු, කරපිංචා, අවු මිරිස් අපි අර කලින් කපාගත්ත සියලුම දේවල් ටික දාලා හොඳින් තෙම්පරාදු කරගන්න. දැන් ඒකට අපි පිරිසිදු කරගත්ත කුකුල් මස් ටික එකතු කරන්න. ඒකටම ගොරක කෑලි දෙකකුත් දාලා එනසල් කරාබු නැටිත් දාලා ලුණු කුඩුත් දාලා හොඳට තෙලෙන් තැම්බෙන්න තියන්න. ඊට පස්සේ ඒකට අපි තුන පහ ටික ඔක්කොම එකතු කරලා හොඳට තැම්බෙන්න තියනවා වතුර ටිකක් තියලා. ඒක තැම්බුණට පස්සේ හොඳට මේ වගේ බුබුලු දාලා හොඳට තැම්බෙන්න තියන්න. හොඳට තැම්බුණට පස්සේ අපි ඒකට එකතු කරන්න ඕනේ පොල් කිරි. මේ ආකාරයට අපි පොල් කිරි ටිකක් එකතු කරනවා. මන් දිය කිරි මිටි කිරි දෙකම එකට අරගෙන තියෙන්නේ. මොකද මම පාන් කන්නයි මේ හොද්ද හදන්නේ. ඒ නිසා ඔයාලත් ඒ විදියට අරගෙන හදලා බලන්න. දැන් මේ හොඳට බුබුලු දාගෙන එන වෙලාව ඇත්තටම මේක මාර රසයි. එහෙනම් යාළුවනේ ඔයාලත් මේ විදියට try කරලා බලන්න. try කරලා බලලා මට like එකක් comments එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරන්න.